ඉතින් කෙසේ හෝ වේවා මේ සාම පාගමනේදී ඉන්දියාවේ පැවතුණු සාම පාගමන තුර ඊටත් එක්ක සමහර සුනකයින් ඇත්තටම ආලෝක දිහා අමුතුවෙන් බලනවා. පස්සේ ඒ සුනකයාත් මිය යනවා. ඉතින් දැන් ආලෝක විතරයි ඉන්නේ ඇත්තටම. Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඉතින් ඇත්තටම අවුරුදු ගණනකට පසු ඔන්න නැවතත් ආලෝක තමන්ගේ උපන් බිමට පැමිණලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඊයේ දිනේ සහ පෙරේදා දිනේ තමයි මේ බුද්ධ ගයාවේ මේ ස්වාමින් වහන්සේලා සහ ආලෝක හිටියේ. ඉතින් ඇත්තටම ආලෝකගේ ඉපදුන තැනත් බුද්ධ ගයාව තමයි. ඉතින් ඒ වාගේ ප්‍රදේශයක ඒ වාගේ උතුම් පූජනීය තැනක මේ විදිහට මේ පිම්බිමේ ආලෝක උපදින්න වාසනාව තිබුණා. ඉතින් කෙසේ හෝ වේවා මුලින් පුදුමාකාර කටුක ජීවිතයක් ගත කරපු ආලෝක අද ඉන්න තැනවත් හිතා ගන්න බෑනේ. මොකද මුලින්ම වැස්සට තෙමි අවුවට වේලි කන්න බොන්න නැතුව මිනිසුන්ගේ ගැරවුම් මැද මේ විදිහේ ජීවිතේ ගෙවද්දි තමයි මේ ස්වාමින් වහන්සේ හමු වෙන්නේ ආලෝකට. ඉතින් එතෙන් පටන් ආලෝකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ආලෝකගේ විතරක් නෙමෙයි. ආලෝකට තව සහෝදරයෝ දෙදෙනෙකුත් හිටියා. ඒ එස්සෝ සහ සූකෝ. ඉතින් ඔවුන් දෙදෙනාගේ ජීවිතත් වෙනස් වෙනවා මේ එකම. හැබැයි බොහෝ දෙනෙක් මේ කතාව දන්නේ නැහැනේ. ඉතින් කෙසේ හෝ වේවා මේ සාම පාගමනේදී ඉන්දියාවේ පැවතුණු සාම පාගමන තුර සුනකීන් 10 දෙනෙක් විතර මේ සාම පාගමනට මුලින් සහභාගී වෙනවා. හැබැයි අන්තිමේට ඉතුරු වෙන්නේ ආලෝකනේ. එතකොට සූකෝ සහ එස්සෝත් ඉතුරු වෙනවා. හැබැයි එතනදී අවාසනාවන්ත විදිහට එස්සෝ කියන මේ සුනකයා ආලෝකගේ සහෝදරේ මේ ඉන්දියාව තුලම මිය යනවා. මේ එතකොට ඒ වගේම මේ සූකෝ කියන මේ සුනකයා තායිලන්තයට අරගෙන යන අනිත් ස්වාමීන් වහන්සේලා. එතකොට තායිලන්තයේදී අවුරුදු 1.5 දෙකකට පස්සේ ඒ සුනකයාත් මිය යනවා. ඉතින් දැන් ආලෝක විතරයි ඉන්නේ ඇත්තටම. ඔන්න ඔය විදිහට තමයි ආලෝකගේ දැන් මේ විදිහට මේ සහෝදරින් සහ එතකොට ඉන්පසු ආලෝක ඇමරිකාවට යනවා. ඇමරිකාවෙන් පස්සේ නැවත ඔන්න අවුරුදු 3කට විතර පස්සේ නැවත තමන්ගේ උපන් ගම බලන්න ඇවිල්ලා. බොහොම සුන්දර දෙයක්. මොකද ඉන්නතුරු ආලෝකට තමන්ගේ උපන් ගමේ සුවඳ ඔය හැමදේම ඉව දැනෙනවානේ. මොකද මේකත් එක්ක ඇත්තටම එදා සෙල්ලම් කරපු යාළුවෝ පොඩි කාලේ ආලෝකගේ පොඩි දවස්වල සෙල්ලම් කරපු යාළුවෝ සමහර කට්ටිය අදටත් බලාගෙන ඉන්නවා. දැන් මම thumbnail එකේ ෆොටෝස් දාලා තියෙනවා. ඒ ඔරිජිනල් ෆොටෝස්. මොකද ඒ ආලෝකගේ ගමේ ආලෝක ඒ බිම ඉඹලා ඉව තියෙනවා ආලෝකට. ඉතින් ඒකත් එක්ක සමහර සුනකයින් ඇත්තටම ආලෝක දිහා අමුතුවෙන් බලනවා. වෙනස් කෙනෙක්. හැබැයි සමහර විට ආලෝක එක්ක පොඩි කාලේ සෙල්ලම් කරපු කට්ටිය වෙන්නේ නැති. නේ? ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. දැන් ආලෝකට එහෙම සෙල්ලම් කරන්න යන්න විදිහක් නැහැ. මොකද ආලෝක වෙනමම පාත් එක ගමන් කරන කෙනෙක්. ආලෝක මේ ස්වාමින් වහන්සේලාත් එක්ක වෙනමම පාත් එක ගමන් කරන කෙනෙක්. එතකොට ආලෝකට දැන් දකින්න ඉස්සර දැකපු යාළුවෙක් එක්ක ළඟට ගිහිල්ලා අසුරු කරන්න විදිහක් නැහැ. ඒ වාගේ දේවල් තියෙනවා ඉතින්. කෙසේ හෝ වේවා දැන් ආලෝක ඉන් අනතුරුව නේපාලයෙන් පස්සේ ඇමරිකාව බලා නැවත පිටත් වෙනා මේ ස්වාමීන් වහන්සේලා එක්ක. ඉතින් ඔන්න ඕක තමයි ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් කිව්වේ යාළුවනි මම මේකත් එක්ක ඇත්තටම ඔහු කොහොමද හිටියේ හැබැයි දැන් ඉන්න විදිය හිතා ගන්න බෑ. පුදුමාකාර දෙයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඇත්තටම දැන් ඉදිරියේ සාම්පා ගමන් වලදී ආලෝක නිරන්තරයෙන්ම සාම්පා ගමනට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. තාම දැන් තීරණය කරලා නැහැ. ඉන්පසු කොහෙද සාම්පා ගමන පවත්වන්නේ කියලා. මේ ටුවර් එකෙන් පස්සේ මේ සංචාරකෙන් පස්සේ මේ විදියට උන්වහන්සේලා තීරණය කරයි ඊළඟ සාම්පා ගමන කොතනින්ද පටන් ගන්න කියලා. ඉතින් ඇත්තටම මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නා මේ සාම්පා ගමන තුලින්. ඒකේ ප්‍රතිඵල තියෙනවා. අදට ලංකාවෙත් දැන් සාම්පා ගමනක් පටන් අරගෙන ත්‍රිකුණාමලයේ සිට මේ උතුම් ශ්‍රී දන්දදාතුන් වහන්සේ වැඩම කරලා සිටින දළදා මාලිගාව වෙත මේ වැඩම කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ඇත්තට මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්න දේවල් වල ප්‍රතිඵල තමයි මේ. ඉතින් බොහොම සුන්දරයිනේ. මේ දේවල් විය යුතුයි රටවල් තුළ. මුළු ලෝකෙටම සාමය උදා විය යුතුයි. ඉතින් ඔන්නෝක තමයි යාළුවෙක්ගේ කතාව. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යයෙන් මට කමෙන්ට් කරගෙන යන්න ආදරෙන් ඉල්ලා සිටිනවා. channel එක subscribe කරා යන්න කියලා. ජයෙන් ජය.